ගුඩ් මෝනින් ළමයි. ඔන්න පුරුදු විදිහටම කතාවේ අලුත් කොටසක් අරගෙන මං ආවා. අපි යමු ළමයි කතාවට. සීයා ටවුමට ගොස් එනතුරු යුවතිය පලා උන්නේ දොරකඩට වී. පපුසරගෙන් බේරීමට නම් ගමෙන් පිටවීමට සිදුවන බව ඇයට විශ්වාසයි. නැතිනම් සිදුවන්නේ සල්ලාලහුට බිලිවන්නට. දැන් ඇයට අවශ්‍ය වී ඇත්තේ කුමන ක්‍රමයකින් හෝ ඒ රස්තියාදුකාරයාගේ දෑස් කෙටෙන මානයෙන් නිවත්වන්නට. මොකද සඳසි උඹ කවදාවත් නැතුව පාර දිහා බලාගෙන ඉන්නේ? එදා අර මහත්තයා අතින් උඹට මොනා හරි කරදරයක්වත් වුණාද? එහෙම නැත්නම් අර පබසරයා අතින්? කියපන් මයේ අම්මා, ඇයි උඹ ඔහොම හූල්ලන්නේ? දින ගණනාවක් තම දියණිය දෙස විමසිලිමත්ව බලා සිටි කමලා ඉවසා දරාගත නොහැකි වෙසේ අසන්නට උනේ ඇය ළඟට පැමිණ. තම දියණිය මෙතරම් කල්පනා කරමින් සිටිනු කිසි දිනක දැක නොමැති නිසා ඇගේ සිත තුළ උපන්නේ නම් යහපත් හැඟීමක් නෙමෙයි. මොකද සඳසි උඹට වෙලා තියෙන්නේ? උඹ ඔහොම බලාගත්තු අත බලාගෙන ඉන්නකොට පිච්චෙන්නේ මගේ පපුව බං. ඔච්චරටම හිතේ තියාගෙන විඳවන්න තරම් ප්‍රශ්න තියේද සඳසි උඹට? කෙල්ල හිස හරවා බැලුවේ ඇගේ මවගේ කටහඬ ඇය ආසන්නයෙන්ම ඇසුණු නිසාවෙන්. මොනාද අම්මේ ඇහුනේ? මට අම්මා කියපු කිසිම දෙයක් ඇහුනේ නෑ. උඹට ඉතින් කොහේ ඇහෙන්නද? ඇඟ මෙතන තිබ්බට හිත තිබුණේ ගව් ගානක් දුර ගිහින්නේ. මං උඹෙන් ඇහුවේ ඔච්චරටම හූල්ලන්නේ ඇයි කියලා. මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ? ඇගේ දෙනෙත් වැසී ඇත්තේ කඳුළු පටලයකින්. කමලා ළඟට පැමිණි සඳසි ඇගේ පපුතුරේ හිස හොවා ගත්තේ ඇයට ආරක්ෂාවක් දැනෙන එකම උණුසුම එයම නිසාවෙන්. මට හරි බයයි අම්මා. මං ගැනම මට හරි බයයි. මං දන්නවා කවදා හරි මට වෙන්නේ අර පබසරයාගේ ගොදුරක් වෙන්න. ඊට කලින් මම මේ ගමෙන් යන්න ඕනේ. ඒත් මං කොහෙද යන්නේ? කා ගාවටද යන්නේ? අම්මා දන්නවද? ඔය ලයනල් මුදලාලිගේ පුතා කෙල්ලෝ දෙන්නෙක්ව ගෙදර ගෙනත් තියාගෙන උන්නලු කසාද බඳින්න කියලා. ඒත් අන්තිමේ මාස 2-3ක් තියාගෙන ඉඳලා එළවල දාලලු. අනේ මට නම් එහෙම වෙන්න බෑ අම්මා. ඊට වඩා හොඳයි අර නියඟලා. කමලා ඇගේ අත තබා සඳසිගේ මුව වැසුවා. මොනාද බං උඹ ඔය කියන මූසල කතා? ඒ වගේ මෝඩ වැඩ කරන්න නම් හිතන්නවත් එපා. මතකද සඳසි එදා බණට හාමුදුරුවෝ කිව්වා මනුස්ස ආත්මයක් ලැබෙන්නේ කලින් ගොඩක් පින් කරපු මිනිස්සුන්ටලු. ඉතින් ඒ ජීවිතේ නැති කරගත්තොත් ආයේ මිනිස් ආත්මයක් ලැබෙන්නේ නෑ සඳසියෝ. මන් දන්නේ නෑ අම්මා ඕවා. මට ප්‍රශ්නේ තියෙන්නේ අර පබසර ගැන. මම මේ කල්පනා කරන්නේ මේ මිනිහා බීගෙන මගේ පස්සෙන් එනකොට මං කොහොමද පාරකවත් යන්නේ කියලා. මට වෙන්නේ මේ ගේ අතුරට වෙලා ඒ මනුස්සයාට පයේ ඉන්න. ඇයි අම්මා අපිටම මෙහෙම වෙන්නේ? අනේ සඳසියෝ උඹ ඔය ඇඬිල්ල නවත්ත ගනින්කෝ. උඹ අර මහත්තයාගේ ගෙදර නවත්තන්න අහලා බලන්න තමයි සීයා ටවුමට ගියේ. ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි විස්තරයක් අහගෙන ඒ මනුස්සයා ගෙදර එයි. උඹත් මේ හැසිරෙන්නේ හරියට සීයා ගිය ගමන ගැන දන්නේ නෑ වගේනේ. කමලා ඉවරනම් කතා කළේ තරමක කෝපයකින්. ඊළඟට ඇත්තේ හවස 2 පමණ වන විට නිවස අසලින් ගමන් කරන බස් රථයයි.
සීයා පැමිණිය යුත්තේ එහි නිසාවෙන් යුවතිය බලා සිටින්නට වුණේ ඔහු පැමිණෙන තෙක් නිවස තුළට නොයන බවට සිතට තරවටු කරගෙන. ඇගේ මුහුණ මලක් මෙන් එළිය වැටුණේ විල්සන් බස් රථයෙන් බහින විටය. ඔහු එන පෙරමගට දිවගිය යුවතිය උන්නේ නොඉවසිල්ලෙන්. සීයේ ගිය වැඩේ මොකද වුණේ? ඒ මහත්තයා මොකද කිව්වේ? මාව එහෙ නවත්ත ගන්න කැමති වුණාද? ඒ කියන්නේ මට අර පබසරයගෙන් ගැලවිලා ඉන්න පුළුවන්ද? මොකද්ද සඳසිය උඹට මේ වැහිලා තියෙන්නේ අකා? ටවුමට ගියාමයි තාම වතුර උගුරක්වත් නෑ. අරගෙන වරෙන් ඇල්ලතුර එකක්. එතකොට මං කියන්නම් විස්තරේ. සියාගේ මුහුණේ ගමන් විටාව හැරෙන්නට අන් හැඟීමක් කියවා ගන්නට නම් කෙල්ලට බැරි වුණා. කෙල්ල වතුර කෝප්පය රැගෙන විත් විල්සන් අතට දී නිහඬව උන්නේ යුගන්ගේ පිළිතුර අසතුටුදායක වූ බව සිතමින්. වතුර කෝප්පය අතට ගත් විල්සන් එය එක හුස්මට බී අහවර කොට සඳසි දෙස බලා මොකද සඳසිය ගොළු වෙලා? ඕන් දැන් අහන්න පුළුවන් අර අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්න ටික. මොනවද දැන් මගෙන් දැනගන්න ඕනේ? මොනව අහන්නද සීයේ? තේරුමක් නැහැ. ඒ කියන්නේ උඹේ මහත්තයාගේ ගෙදර යන්න අකමැතිද? ඔන්න හෙට උදෙන්ම එනවා කිව්ව උඹව එක්කරගෙන යන්න. ඔය තියෙන ඇඳුම් පැළඳුම් ටිකක් ලෑස්ති කරගත්තා නම් හරි. මහ රෑට හොය හොය ඉන්නවට වඩා හොඳයි දැම්මම ලෑස්ති කරගන්න එක. ඒ කියන්නේ සීයේ මං අර කරදරෙන් නිදහස්. එහෙමද? තම මිනිබිරියගේ මුහුණේ සතුට දුටු විට විල්සන්ටද දැනුනේ මහත් සතුටක්. නමුත් ඈ එකවරම ඈ සීයේ එතකොට මං තනියෙන්ද ඒ මහත්තයා එක්ක එහෙ යන්නේ? සීයලා එන්නේ නැද්ද? උඹව තනියෙන් යවන්නේ කොහොමද සඳසියෝ? මායි උඹේ අම්මයි දෙන්නම එනවා. ඒ ගෙදර මොන වගේ තැනක්ද කියලා හරියට දැනගත්තොත් තමයි අපිට මෙහෙ සැනසිල්ලේ ඉන්න පුළුවන්. ඒ දරුවමයි කිව්වේ ඇවිත් බලලා හොඳයි කියලා හිතෙනවා නම් විතරක් උඹ වෙහෙ නවත්තන්න කියලා. ඔය ඇත්තමද අප්පච්චි කියන්නේ? මේ කෙල්ල මෙච්චර වෙලා නහයෙන් අඬ අඬ හිටියේ. දැන් හරිනේ ඕන්. අප්පච්චි අපි හෙට මොනා හරි අරගෙන යන්න ගත්තා නම් හරි නේද? එදා වුණත් ඒ මාස්ටයා කොස් ටික වුණත් කෑවේ හරි ආසාවෙන්නේ. කමලා එසේ පැවසූ කල විල්සන් උඹටත් ඉඳලා වටින දෙයක් මතක් වුණා මද? ඔය ගම්මිරිස් කොරක කරාබු නැටි ටිකක් අල බතල ටිකක් හදාගමු. වාහනෙත් ඉඩ තියෙන එකේ අර කොස් ගෙඩියකුත් කඩා ගන්න බැරිය? මවගේත් සීයාගෙත් කතාවට එක් නොවීම සඳසි ගෙතුළට ගියේ සීයා පැවසූ පරිදි ඇයට අවශ්‍ය බඩු බාහිරාදිය බෑගයකට දමා ගන්නට. මං නං ඔය අපේ යුගාන් කරන්න හදන වැඩේට කිසිම කැමැත්තක් නෑ සුමනා. අවුරුදු 20 ගානක කෙල්ලෙක්ව බේබිව බලාගන්න එක කරගන්න එනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. යුගාන්ගේ මවගේ වැඩිමහල් සොහොයුරිය සීමති පවසන්නේ සුමනා සමගින්. ඒ පුංචි මුණුපුරාව උකුල මත තබා නලවන අතරතුර ඒ මොකෝ නෝනේ
නෝනෙට ගමේ යන්නත් පුළුවන් එහෙම කවුරු හරි උදව්වට ආවම. මාත් ඉන්න එකේ එන්නේ කවුරුනත් බේබිව බලාගන්න උදව් කරන්න මටත් පුළුවන්. මං කියන්නේ ඒ ගැන නෙමෙයි සුමනා. ඔය එන්නේ තරුණ වයසේ ළමෙක්නේ. අපේ එක්කෙනත් ඉහළ බන්න ඔන්න මෙන්න. දෙන්නගෙම නරක වයස. අහල නැද්ද කින්දරයි පුළුණුයි එක ළඟ තිබ්බම ඇවිලෙනවා කියලා. මට බය ඒක. ඕන් අපි වගේ තලතුණා ගෑනු කෙනෙක් නම් එක්කාවොත් මට හිතේ සැනසීමෙන් ගමට ගිහින් ඉන්න තිබ්බා. ඒත් ඉතින් මේව මෙහෙම වෙනකොට කොයින්ද හිතේ නිදහසක්. සිරිමතී සුසුම් හෙළන්නේසේ පවසමින්. ඉතින් ලොකු නෝනට කියන්න තිබ්බනේ මහත්තයාට ඒ ගෑනු දරුවව මෙහෙ අරගෙන එන්න එපයි කියලා. එහෙම කියන්නේ කොහොමද සුමනා? මේක එයාගේ තැන වෙච්චි කොට නංගිගේ ළමයා වුණත් ඒ ළමයාගේ ජීවිතේට බලපෑම් කරන්න පුළුවන් සීමාවක් මට තියෙනවනේ. බලමුකෝ ඔය එන ළමයා හැදිච්ච හොඳ ළමෙක් වුණොත් නම් මට ප්‍රශ්නයක් නෑ. එහෙම වුණොත් නම් මට හිතේ නිදහසක් තියේවි. කරුවල වීමටද ආසන්නව තිබූ නිසා බිලිඳු නුදා උන්නේ ඔහුගේ මිත්තණියගේ අතය. ඒත් සමගම වාගේ යුගාන්ගේ මෝටර් රථය පැමිණි නිසා සිරිමතී ඉඳ සිටි අසුනින් නැගිට්ටේ බිලිඳුවද තුරුල් කරගෙන. අනේ බලන්නකො නෝනේ ඒ මහත්තයා එක්කෙන ගෑණු ළමයාගේ ලස්සන. හරිම අහිංසක පාටයි. මට හිතෙන විදිහට නම් ඒ දැරිවි අපේ මහත්තයාට නියමෙට කැපෙනවා. සිරිමතී නෝනගේ ලේලි කරගත්තත් පාඩු නෑ. සිරිමතී රවා බැලුවේ සුමනා දෙසය. සිරිමතී අත සිටි දරුවාද රැගෙන ඇය ගෙතුළට ගියේ තම මුවින් පිට වූ වචන ගැන පසුතැවිලි වෙමින්. සුමනගේ කතාව නම් ඇත්ත තමයි. මේ කෙල්ල හරියට රෝස මලක් වගේ. යුගාන් මොනවා හිතිලා මෙහෙට අරගෙන ආවද මන්දා. පොඩි එකා බලාගන්නද එහෙම නැත්නම් යුගාන්ගේ හිතේ වෙන මොනා හරි තියනවද කියලා දෙයියෝ තමයි දන්නේ. සිරිමතී බලා උන්නේ මෝටර් රථයෙන් බැසෙන තරුණිය දෙස. කහ පාට මල් වැටුණු ගවුමට ඇයව පෙනෙන්නේ තමත් රූමත්වයයි ඇයට හිතුණා. නමුත් ඇය ගමේ ගොඩේ දුප්පත් ගැහැණු ළමයෙකු බව මතක් වන විට සිරිමතීගේ සිත තුළ පෙර පැවති පැහැදීම අතුරුදහන් වුණා. මූණ අඳුරු කරගෙන ඔවුන් එන පෙරමගට ගිය ඈ තමාගේ අසතුටු බව යුගාන්ගෙන් සඟවා ගන්නට තරම් පරිස්සම් වුණා. ලොකු අම්මා මේ ඉන්නේ මං අර කියපු ගෑණු ළමයා. එයාගේ සීයයි අම්මයි තමයි ඇවිත් ඉන්නේ. මෙයාව අපිට බාර දීලා යන්න. ඒක නම් හොඳයි කොල්ලෙක් හම්බෙලා. ඒ කොල්ලා ගෙදර ළමයිව බලාගන්න කෙල්ලෙක්ව එවන්න කියපු පලියට එවන්න බෑනේ නේද? ඒ අතින් නම් ඔය දෙන්න මොලේ කල්පනා කරලා වැඩ කරලා තියෙනවා. ගමන් මහන්සියත් ඇතිනේ ඇවිත් ඉඳගත්තා නම්. සිරිමතී පැවසුවේ පල නොකියා පලා පෙතන්නාක් මෙන්. ඔවුන් ඉඳගත් පසු ඒ අසලින්ම වාඩිගත් ඇය මේ ළමයා පොඩි ළමයි බලාගෙන තියනවද මීට කලින්? අපිට මේ පොඩි ළමයාව බලාගන්න නෙමෙයි මේ ළමයාව බලාගන්න වේද දන්නේ නෑ. දැස් විසල් කරගෙන ප්‍රශ්න කරන්නාක් මෙන් ඇය අසද්දී සඳසි තරමක් තිකෙස් වුණා. සිරිමතී දෙස බැලූ ඇය ළමයි නම් බලාගෙන නෑ නෝනේ. ඒත් මට පුළුවන්. ඇය පවසද්දී එතැනට පැමිණියේ යුගාන්ය. කෝ ලොකු අම්මා මගේ කොළු පැටියා නිදිද?
ඔව් පුතේ. ඇස් පොඩි කර කර බලාගෙන හිටියා පාර දිහා. දරුවා හිටියේ ගොඩක් නිදිමතේ. කිරි එකක් පෙව්ව විතරයි එයාට නින්ද ගියා. මේ දැන් සුමනතේ කාමරයට යව්වේ. නෝනේ එතකොට ඒ දරුවා මේ මහත්තයාද ගෙදර එක දරුවද මෙහෙ ඉන්නේ? විල්සන් අසන්නට උනේ සඳසිපිට පැටවෙන වගකීම් ගොන්න ගැන දැනගන්නට. ඔව් එක දරුවයි ඉන්නේ. මේ දරුවා නම් සිරිමතී පවසන්නට යන දේ වැළැක්වූයේ යුගාන්. ඔව් සීයේ මේ මගේ එකම දරුවා. ලොකු අම්මා මේ සුමනට කියන්නකෝ ගිහින් බොන්න මොනා හරි ලෑස්ති කරන්න කියලා. අද මෙයාලා මෙහෙ රෑට ඉන්නවා. එළියේ කාමරෙත් පොඩ්ඩක් ලෑස්ති කරන්න. යුගාන් පවසන විට සිරිමතී ගෙතුළට ගියේ මූණ අඳුරු කරගෙන. ඇගේ සිත තුළ නම් කිසිදු පැහැදීමක් නොතිබුණේ සඳසි වැනි දුප්පත් පවුලක රූමත් තරුණියක් මෙහි නවත්වා ගැනීම ගැන. මේ යුගාන්ට පිස්සුද කොහෙද? හැමෝම දන්න අඳුරන දක්ෂ නීතිඥයෙක් වෙලත් තමන්ගේ තත තියාගෙන ඉන්න දන්නේ නැති හැටි. ඔහොම කෙල්ලෙක්ව මේ ගෙදර නවත්තගෙන හිටියොත් කටකතා හැදෙන්නත් බැරි නෑ. එතකොට ඉතින් නරක නාම යන්නේ යුගාන්ට. මහන්සි වෙලා හදාගත්ත තැන රැකගන්න දන්නේ නෑ මේ ළමයා. කොහෙද ඉතින් තාත්තගේ ගතිගමනම පුතාටත් ගිහින් තියෙන්නේ? කවුරු හරි හිඟන්නෙක්ව දැක්ක ගමන් හිත උණු වෙනවා. දැන් ඉතින් අර පවුලටම නවාතැන් දෙන්න ලෑස්තිය. හිතින් බනිමින්ම සිරිමතී ගියේ සුමනා සොයාගෙන. ඇය ඒ වන විටත් උන්නේ මොනුතැන් ගෙයට වී උකු බීම මිශ්‍රණයකට සීත කළ වතුර හා දෙහි සීනි ලුණු දමමින් කලවම් කරමින්. එය දුටු සිරිමතීගේ කෝපය දෙගුණ තෙගුණ වුණා. මොකද්ද සුමන ඔය කරන වැඩේ? දැක්කේ නැද්ද එතන වයසක මිනිස්සෙක් ඉන්නවා. ඔහොම කූල් බීම බොන්න හොඳද ඒ වයසට? මේ හවස් වෙලා ආන් අද එයාලා මෙහෙ නවතිනවලු. මොකක් හරි කරුමකට සෙන් අමාරුවක් ඇවිස්සුනොත් ඔව්ව බීලා අපිටයි ඉස්පිරිතාලේ ගානේ යන්න වෙන්නේ. අනේ සමාවෙන්න නෝනා මං ඒ ගැන එච්චර හිතුවේ නෑ. ඉන්න මං කිරිතේ ලෑස්ති කරන්නම්. කොහේ තියෙන කිරිද? ඔන්න ඔය ප්ලේන්ටි හදලා බිස්කට් එකක් එක්ක අරන් ඵලයන්. එහෙම බැයිනම් කහටයි සීනි. උන්ට පුරුදුත් ඒව වෙන්න ඇතිනේ. කිරිතේ ඉහළින්ම සංග්‍රහ කරන්න ලෑස්තිය. රෑට කන්නත් ලෑස්ති කරන්න කිව්වා. ඔය සම්බෝලයක්වත් අනල ගනින්. වෙන මොනා හදන්නද? සිරිමතී එසේ පවසමින් මුළුතැන් ගෙයින් පිට වුණේ එළිය දමා තිබූ රෙදි ගෙදරට ගන්නට. කවදාවත් නැතුව සිරිමතී නෝනට මොන යකෙක් වැහිලද? අද ඉන්නේ නම් හොඳටෝම කේන්තියෙන්. මං අර කිව්ව කතාවට හිත නරක් කරගෙනද දන්නෙත් නෑ. මේ ගෙදරට එන මොන මිනිහටද සීනි කහටයි දුන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. නෝනා කියන විදිහටම කරන්න වෙනවනේ. පෙර සෑදූ බීම බෝතලයකට තමා ශීතකරණයෙන් තැබුවේ තමාට මෙසේ පවසා ගනිමින්. යුගාන් මුළුතැන් ගෙයට පැමිණියේ මේ අතරතුර. ප්ලේන්ටි සාදා ඒවා වීදුරු වලට වත් කර ඇති ආකාරය දුටු විට ඔහුගේ සිතේ උපන්නේ කේන්තියක්. සුමනම්මේ මොකද මේ? මං කියලා තියෙනව නේද ගෙදරට ඕනේ අඩුපාඩු ලොකු අම්මගෙන් ඉල්ලගෙන ගන්න කියලා. දැන් ගෙදර පිටි නැද්ද? තියනවා පුංචි මහත්තයා. තියනවා නම් මොකද සුමනම්මේ මේ වර මිනිසුන්ට දෙන්න පුළුවන්ද? ලොකු නෝනා තමයි එහෙම කිව්වේ. මං කිව්වා කියලා කියන්න එපා. සීනි කහටයි වුණත් කමක් නෑ ගෙනිහින් දෙන්න කිව්වා. නෝනේ ඉන්නේ ගොඩක් කේන්තියෙන්. මට පේන හැටියට අර දැරිවිව
පුංචි බේබිව බලාගන්න එක්කාසු කරගෙන ආපු එකට මනාපයක් නෑ මගේ හිතේ. මෙනා කරන්නද සුමනම්මේ ලොකු අම්මට ගෙදර යන්න ඕනලු. සුමනම්මට තනියම දරුවගේ වැඩයි ගෙදර වැඩයි බලාගන්න බෑනේ. ඒකයි මං ඒ ළමයා එක්කරගෙන ආවේ. ඔය ප්ලේන්ටි ටික අයින් කරලා කිරි තේ හදන්න. මං එන ගමන් කේක් වගේක් අරගෙන ආවා. ඒකත් කපලා තියන්න. කෙසෙල් ගෙඩි එහෙමත් ගෙදර ඇතිනේ. කන්න බොන්න දෙන දේවල් වලට ලෝභ වෙන්න හොඳ නෑ සුමනම්මේ. ඒත් අපි වගේ මිනිස්සුනේ. ඒක නං ඇත්ත පුංචි මහත්තයෝ. මොන ඇත්ත වුණත් මං කොහොමද ලොකු නෝනට ගුරුහරුකම් දෙන්නේ. හරි හරි ඒ කතාව වලින් වැඩක් නෑ. දැන් මං කියපු විදිහට ලෑස්ති කරගෙන මේසෙට අරන් එන්නකෝ. ලොකු අම්මා ඇහුවොත් කියන්නේ මමයි කිව්වේ කියලා. එහෙනම් සුමනම්මේ මං එළියට යනවා. යුගා නැවතත් සඳසී ඇගේ මව සහ සීයා හමුවට පැමිණියේ කතා බහ කරන්නට. එහි තම ලොකු අම්මාගේ මෙවැනි හැසිරීමකට හේතුව කුමක්දැයි සිතමින්. මහත්තයාගෙන් ඇහුවට මුකුත් හිතන්න එපා. දැන් ඔය අපේ සඳසි බලාගන්න ඉන්න දරුවගේ අම්මා එහෙම. අපි මෙච්චර වෙලාවක් හිතාගෙන හිටියේ ඒ දරුවගේ අම්මා එහෙමත් මේ ගෙදර ඇති කියලා. කමලා ඇසුවේ ඇය අසන්නට සිතා ඔවුන් පැන යයි. ඒ මොහොතේ යුගන්ගේ මුහුණ අඳුරු වන ආකාරය සඳසි දුටු නිසාවෙන් ඇය ඇගේ මවට අතින් තට්ටු කරන්නට වුණේ එවැනි ප්‍රශ්න නොඅසන ලෙසින්ය. ඇයට අවනත නොවූ කමලා සඳසි දෙස බැලුවේ රවමින්ය. ඒක ප්‍රශ්නයක් නෑ සඳසිගේ අම්මේ. මේ දරුවගේ අම්මා නැති වුණා. ඊට වඩා දෙයක් මට එයා ගැන කියන්න නැහැ. දැන් මට ඕනි මේ කොළු පැටියාව පරිස්සමට උස්මහත් කරගන්න. ඔයාලට එයාව බලන්න තිබ්බා. කොහෙද අපි එනකොට එයා නිදිනේ. ආයිතින් නැගිටින්නේ හෙට උදේට තමයි. ඒ තරමට නිින්ද තතයි. අනේ මහත්තයෝ අනිත් ළමයි පොඩි කාලේ රෑ තිස්සේ හැරගෙන අඬනවා. නලව ගන්න බැරුව අම්මලා කොච්චරනම් දුක් විඳිනවද. ඒකට මෙහෙ ඉන්න පුංචි බේබි. ඒ දරුවා ඒ අතිනම් ඇත්තටම හොඳ දරුවෙක්. ඒක නම් ඇත්ත. ඒත් මගේ පැටියා හරි අසරණයි. මේ කාලේ තමයි එයාගේ අම්මා යගාව ඉන්න ඕනේ. මොකද අවාසනාවකට පැටියාගේ අම්මා යාව දාලා ගියේ එයාට අම්මා ඉන්න ඕනිම කාලේ. යුගාන් දිගු සුස්මක් පිට කළේ හදවත තුළ ඇති දුක් වේදනාවන් සියල්ලම මතකයට එද්දී. ළමයි channel එකේ කතා රීචනෝ ගොඩක් අඩුයි වගේ. ඒ නිසා පුංචි උදව්වක් විදිහට වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න.